ඔළුව හොඳටම කසනවා යාළුවනේ. මේ බලන්නකෝ මගේ ලස්සන නිල් පාට ජැකට් එක පුරාම සුදු පාටට හිස්සුරි බෙරිලා. ඇත්තටම මට හරිම ලැජ්ජයි එළියට යන්නත්. කවුරු හරි මගේ ඔළුව දිහා බලයි කියලා මට හරිම බයයි. මම මොකද්ද දෙයනේ මේකට කරන්නේ? ඔයාලගේ ඔළුවෙත් මේ වගේද? ඔයාලත් මේ ප්‍රශ්නේ නිසා පීඩා විඳිනවද? එහෙනම් අද අපි බලමු ඇයි මේ හිස්සොරි හැදෙන්නේ සහ මේ කරදරකාරී හිස්සොරි සද්දහටම පළවා හරින්නේ කොහොමද කියලා. ඇත්තටම හිස්සොරි කියන්නේ අපේ හිස් කබලේ තියෙන මැරුණු සමේ සෛලයි. මේක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට තියෙන්න පුළුවන්. ඔබේ හිස් කබල අධික ලෙස වියලිවීම නිසා ඇතිවෙන කුඩා සුදු පාට කුඩු සහ හිස් කබලේ අධික ලෙස තෙල් පිරීම නිසා ඇතිවෙන ලොකු කහ පාට කැලි. මේකට ප්‍රධානම හේතුව තමයි මැලසීසියා කියන දිලීරය. ඒ වගේම වැරදි ෂැම්පු වර්ග පාවිච්චිය, නිතර ඔළුව පීරන්නේ නැති එක සහ මානසික ආතතියත් මේකට බලපානවා. මං මගේ හිස්සොරි වලට කරපු ඔයාලටත් ගෙදරදීම කරන්න පුළුවන් සාර්ථකම රහස් 3ක් මෙන්න. දෙහියුෂ තේ හැඳි දෙකකට පොල් තෙල් තේ හැඳි දෙකක් මිශ්‍ර කර හිස් කබලේ ගන්න. විනාඩි 20කින් සෝදා හරින්න. දෙහිවල තියෙන අම්ල ගුණය දිලීර නසනවා. උළුහාල් රැයක් පෙඟෙන්න තියලා උදේට අඹරා හිස් කබලේ ගන්න. මෙය හිස්සොරි වලට තියෙන හොඳම විසඳුමක්. හිස් කබල කසන එක නතර කරන්න. කෝමාරිකා ජෙල් ශ්‍රිජ්ජුවම ගන්න. ඒකෙන් හිස් කබල සිසිල් කරනවා. හිස්සොරි ආයෙත් එන්නේ නැති වෙන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඔබේ පනාව සතියකට වරක්වත් සෝදන්න. වෙනත් අයගේ පනා පාවිච්චි කරන්න එපා. ෂැම්පු ගෑවට පස්සේ හොඳින් වතුරෙන් සෝදන්න. ෂැම්පු ඉතිරි වුණොත් හිස්සොරි වැඩි වෙනවා. වැඩිපුර සීනි කෑමත් හිස්සොරි වලට හේතුවක් වෙන්න පුළුවන්. ඔබේ කොට්ට උර නිතරම පිරිසිදුව තබා ගන්න. දැන් බලන්නකෝ මගේ ඔළුවේ කැසීමක් නෑ හිස්සොරිත් නෑ. මම හරිම සතුටින් ඉන්නේ. ඔයාලත් මේ ක්‍රම අත්හදා බලන්න. මේ වීඩියෝව ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සතියට දවස් 2ක්වත් මේ සත්කාර කරන්න අමතක කරන්න එපා. මම ඊළඟ වීඩියෝ එකකින් තවත් ලස්සන රහස කරන් එන්නම්. ඒතෙක් ලස්සනට සතුටින් ඉන්න. බයි. මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න The Home Hack subscribe කරන්න. පිරිසිදුව සතුටින් ඉන්න.